Hi guys, Assalamualaikum warahmatullahi wabarakatuh. ආයිබෝවන් වණක්කම්. කොහොමද කට්ටිය? සනීපෙන් ඉන්නවද? ඉතින් ගොඩක් දවසට පස්සේ ලයිව් වීඩියෝ එකක් එන්න හිතුනේ. ඉතින් ඇත්තටම පෞගේ දවස්වල මගේ රාජකාරී වැඩ කටයුතු නිසා මට ඇත්තටම වෙලාවක් ගන්න බැරි වුණා. ඇත්තටම වීඩියෝ එකක් දාන්න. ඉතින් අද මට පොඩි ටයිම් එකක් හම්බුණා අද පල්ලි ගිහිල්ලා ආවන් පස්සේ. ඉතින් ඒ ටයිම් එකේදී තමයි මම මේ වීඩියෝ එක දාන්න හිතුනේ. විශේෂයෙන්ම මම ටික්ටොක් එක ස්ක්‍රෝල් කරගෙන යනකොට මට ඇත්තටම කොරියන් ෆිල්ම් එකේ පොඩි ක්ලිප් එකක් මට බලන්න හැකියාවක් හම්බුණා විනාඩි දෙකක් තුනක. ඒ වීඩියෝ ක්ලිප් එකේ දැක්කේ මම ඇත්තටම පෙම්වතියක් එයාට එයා ඇක්සිඩන්ට් වෙලා එයාට සීය නැහැ. රයිට්? එතකොට ඒ සීය නැති වෙලාවේ එයා සීය එනකොට එයාගේ පෙම්වතා හරිද? පෙම්වතා එයා බලන්න එනවා. එතකොට මෙයා නැගිට්ට ගම මෙයාට දෙවියන් වහන්සේ ශක්තියක් දෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හાર્ට් එක මනින්න පුළුවන්. හරිද? එකේ ඉඳලා 10 වෙනකන් මනින්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් එයාට කට්ටිය ආදරය කරන්න කියලා. රයිට්? ඉතින් මේ පෙම්වතිය මොනවද කරන්නේ? එයාගේ පෙම්වත එනකොට එයාට හැංගෙනවා අම්මට එයාගේ හાર્ට් එක මම නිකන් චෙක් කරනවා. චෙක් කරද්දී 9ක් තියෙනවා. එතකොට සතුටු වෙන ගොඩක් සතුටු යා මගේ බොයිෆ්‍රෙන්ඩ් is great right අපේ භාෂාවෙන් කියනවා නම් මාෂාල්ලා right is great 9ක් ඒ කියන්නේ 10න් 9ක් මෙයා ආදරේ කියලා. ඊට පස්සේ එයා වෙලා කොහමද ඔයාට කියලා අහනවා. මෙයා සතුටුයි. ඊට පස්සේ ෆ්ලවර් බොකේ එකක් එයාට දෙනවා. එයා අරන් තියා ගන්නවා. ඊට පස්සේ තව එක්කෙනෙක් එනවා ඒ පෙම්වතියව one side love කරන කොල්ලෙක්. හරිද? එයා එනකොට just එයා චෙක් කරලා බලනවා මේ කීයද කියලා. බලද්දී එයාගේ 90ක් පෙන්නනවා. මට සිරි. එතකොට තමයි එයා හිතන්නේ මේක ඇවිල්ලා ඇත්තටම 10න් 9ක් නෙමෙයි මේක 100න් 9ක් තමයි මගේ පෙම්වත මට ආදරය කරන්නේ. නමුත් one side love කරන එක්කෙනා 100ට 90ක්ම මේ ලව් කරනවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ ડોක්ටර් වෙනවා. බලන්න ડોක්ටර් 120යි පෙන්වන්නේ. හරිද? එතකොට මෙයාට තවත් අවුල. ඊට පස්සේ එයාගේ දෙමෝපිය එනවා. දෙමෝපියමුත් 90ක් 95ක් ඒගොල්ලන්ගෙත් පෙන්නනවා. හරිද? ඉතින් මේකදී මම ස්ටඩි කියන්නේ මට හිතුණා මට දැනෙච්ච දෙයක් තමයි ඇත්තටම අපේ ලයිෆ් එකත් ඒ වගේ තමයි. හරිද? අපේ ලයිෆ් එක මේ කියන්නේ අපිට මූණ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මූණේ පෙන්නන දේවල් නෙමෙයි ඒගොල්ලන්ගේ හිතේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මිනිහෙක් ඇවිල්ලා වැටෙන්න ඕනේ මිනිස්සු ගැන දැනගන්න. තියෙන කාලේ වැඩක් නැහැ. මොකද ඕගොල්ලන්ට කොච්චර තිබ්බොත් හරි ඒ තියෙන කාලේ මිනිසුන්ගේ අගේ මොකද ඔයාට හොඳ රස්සාවක් තියෙන පුළුවන්, හොඳ කම්පැනියක් තියෙන පුළුවන්, හොඳ ඩෙසිග්නේෂන් නැත්තම් ඔයා ආයතනයක හොඳ තනතුරු වල ඉන්න පුළුවන්. හරිද? ඉතින් ඒ වගේ ඉඳිද්දි නැත්තම් ඔයාට සල්ලි තියෙන්න පුළුවන් හොඳට ඔයා හොඳට උදව් කරන කෙනෙක් වෙන්න පුළුවන් රයිට්. එතකොට ඒ ඉඳිද්දි ඔයාට දෙන රෙස්පෙක්ට් එක ඔයා නැති වෙන්න ඕනේ ඒ අගේ නැති වෙච්ච කාලේ අමතක කරන්න එපා. කවුරුත් ඔයාව කවුද උදව් කරන්නේ, කවුද අත දෙන්නේ. හරි සමහර වෙලාවට ඒ අත දීපු කට්ටිය සමහර වෙලාවට ගොඩාක් පස්සේ කාලෙක අසරණ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් තරම් උදව් කරන්න try කරන්න. මොකද ඒක තමයි ජීවිතය කියන්නේ. right? ඉතින් ඒ වගේ මං හිතාගත්තා the same like that film. මම ෆිල්ම් එක බලද්දි මට ඇත්තටම හිතුණා විනාඩි 2ක් 3ක් මට ඇත්තටම මාර හැඟීමක් ආවා. අපේ ලයිෆ් එකත් මේව තමයි කියලා. right? ඉතින් මං හිතනවා මේක හොඳ පාඩමක්. ඒ වගේ තමයි අපේ ජීවිතේ right. ඉතින් ඒ නිසා හැමෝම එක වගේ නෑ. කාටවත් අදිසි වෙලා උදව් කරන්න යන්න එපා. උදව් කරන්න ඕගලන්ට උදව් කරන එකෙන් වළකින්න එපා. නමුත් ඕගලන්ට අවශ්‍ය වෙලාවේ ඕගලන්ට නැති වෙච්ච වෙලාවේ ඕගලන්ගේ අවශ්‍ය මොහතක ඕගලන් ගොඩක් කට්ටියෙන් උදව් ඉල්ලයි. නමුත් ඒ මිනිස්සු ප්‍රතික්ෂේප කරයි. ඒකේ දෙකක් තියෙනවා. සමහර වෙලාවට ඇත්තටම ඒගොල්ලන්ට ඒ උදව්ව කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙයි. නමුත් සමහර වෙලාවට ඒගොල්ලන් ඕනම කියලා ඒක රිජෙක්ට් කරන්න ඉඩ තියෙයි. ඉතින් එහෙම තමයි ලයිෆ් එක. නමුත් ඕගොල්ලන් අමාරු කාලේ වැටෙන්න ඕනේ ඕගොල්ලන්ගේ ජීවිතය ගැන මේ දැනගන්න. ඉතින් මගේ ජීවිතේත් ඇත්තටම මම ලැජ්ජ වෙන්න කියන්න මගේ ජීවිතේත් සෑහෙන්න මම වැටලා තිනවා. ඒ වැටිච්ච වෙලාවේ මම කවදාවත් මට අත දීපු අයව තාමත් මගේ හිතේ තියෙනවා. හරිද? කවදාරි මම හොඳට ආවොත් ඉස්සලාම මම වැටිච්ච වෙලාවේ ඒ උදව් කරපු මිනිස්සුන්ව මම කවදාවත් අමතක කරන්න ඒගොල්ලන්ට උපරිමේ මම කරනවා. රයිට්? ඒ වගේම
හොඳට එකට ඉඳලා එකට කාලා බීලා රයිට් එකම ආයතනයේ වැඩ කරලා රයිට් එකට කාලා බීලා හරි ෆැමිලි එකෙන් වෙන්න පුළුවන් රයිට් ඕගොල්ලන්ගේ හොඳ අඳුරනකම වෙන්න පුළුවන් හොඳ හිතවත්කම වෙන්න පුළුවන් රයිට් ළඟින්ම ඉඳලා හරිද එකට ඉඳලා වල කපපු කට්ටිය ගොඩක් මම දැක්කා හරිද මේ අත්දැකීම මට කවදාවත් අමතක කරන්නේ ස්පෙෂලි මම ආයතනයක් මම කරා ඒ ආයතනයේ මාත් එක්ක ළඟින්ම වැඩ කරා කට්ටිය හරි මට දන්නේ නැතුව සෑන්ඩ් මේ ගේම් ඒගොල්ලන් ගැව්වා නම් මට පස්සේ තමයි ඒ ඔක්කොම තේරුනේ පස්සේ තමයි මගේ ඔළුවට ඔක්කොම ආවේ රයිට් කමන්නේ නමුත් අර කතාවක් තියෙනවනේ අනුන්ට කළ දේ Tamanට කවදාරි පළ දෙයි රයිට් ඉතින් ඒ ගැන මම මේ වෙන මොකද ගොඩාක් ළඟින්ම අමාරු වැටිච්ච කාලේ මගේ බිරිඳ පවා සෑන්ඩ් උදව් කරා රයිට් නමුත් ඒගොල්ලන් තඹ සතයකට ගණන් ගන්න දැන් ඇත්තටම මේ මගේ බිරිඳටවත් කෝල් එකක් දීලා අහන්න මොකද්ද මොනවද කරන්නේ ඒ වගේ එච්චර උදව් කරා එක උදාහරණයක් කියන්නම් මට ළම කියන්න මට කැමති නැහැ එක පුද්ගලෙක් හිටියා ඒ කියන්නේ අපි කරපු දේවල් කියලා පෙන්නනව නෙමෙයි රයිට් මොකද ඒක දෙවියන් වහන්සේ අපි කියලා පෙන්නුවොත් ඒ අපි කරපු දේවල් අහිමි වෙයි නමුත් මේක පාඩමක් ඇත්තටම අඳින්න ඇඳුම් නැහැ රයිට් කණ්ඩ හරියට කැම නැහැ ගෙදර වාඩි වෙන හරියට පුටුවක් නැහැ ෆෑන් එකක් නැහැ මුකුත් නැහැ හරි තමන් ඇවිල්ලා තමන්ගේ නෝනා බබා හම්බෙන්න ඉන්නේ ඒ වෙලාවෙත් එයාගේ පොඩි ප්‍රශ්න නිසා ඉස්පිතාලේ නතර කර වෙලාවේ අපේ නෝනා තමයි හැමදේම යට කරේ හරි මමත් බිසි වෙලාවේ මට කියලා මගේ තව ගෝලෙක් ඉන්නවා එයාගේ අතේ බඩු දීලා ඔක්කොම කරලා හැමදේම කරා හරිද හැමදේම කරලා තඹ සතයක්වත් බලාපොරොත්තු මටත් දන්නේ නැතුව මගේ ඇඳුම් එයාට දීලා තිබ්බා රැයට අඳින්න අදිස්සි ඉස්පිතාලේ නවත්ත වෙලාවේ නමුත් එයා අපිටත් දන්නේ නැතුව අපේ ආයතනයටත් සෑන්ඩ් දේවල් වැරදි කරා ඊට පස්සේ රයිට් නමුත් සෑන්ඩ් දුක ඒ ගැන ඇත්තටම සෑන්ඩ් ඒ ගැන දුකයි ඉතින් ඒක තමයි ජීවිතේ ඉතින් මං හිතාගත්තා මිනිස්සු තියෙනකොට එක විදියයි නැති වෙනකොට එක විදියයි හරිද උදව් කරන්න ඒකට පින හම්බෙයි හැබැයි ඕනවට වඩා මිනිස්සුන්ව විශ්වාස කරන්න නම් එපා රයිට් ඒක තමයි අද මේ වීඩියෝ එකේ සාරාංශය රයිට් ඕනවට වඩා විශ්වාස කරන්නත් එපා ඕනවට වඩා කරන්න යන්නත් එපා මගේ ජීවිතේ මම වැටුනේ ඕනවට වඩා විශ්වාස කරලා ඒ වගේම ඕනවට වඩා මිනිසුන්ට උදව් කරන්න කියලා තමයි මම මගේ ජීවිතේ වැටුනේ රයිට් ඉතින් ඒ නිසා ඒ අත්දැකීම බෙදා ගන්න තමයි වීඩියෝ එක දාන්නේ ඉතින් ඕගලන්ටත් මේ වගේ දේවල් වෙයි ඉතින් මම ඒ ගැන ෂෙයා කරන්න තමයි මගේ ජීවිතේ වෙච්ච දේත් එක්ක මම අද බලපු ඒ වීඩියෝ ක්ලිප් එකත් එක්ක සංසන්දනය කරලා ඕගලන්ට මම මේක කිව්වේ එහෙනම් තවත් වීඩියෝ එකේ ඕගලන්ගේ හමු වෙමු රයිට් එහෙනම් හැමදේම හොඳ හැබැයි හැමදාම හොඳ දේවල් කරන්න හොඳ දේවල් කරනකොට දෙවියන් වහන්සේ කවදාවත් ඕගලන්ව අතාරින්නේ නැහැ කවුරු අතරියත් හරි okay so god bless you all take you all love you all and wassalamu alaikum warahmatullahi wabarakatuh ayubowan vanakkam bye bye